ඔයාලා අයිබෝන් කියලා පිළිගන්නවා හේෂාන් කවිස්ක YouTube channel එකට. එතකොට මේ ත්‍රිකෝණාංග සාමය කියන පාඩම් මාලාවේ පාඩම් සීරීස් එකේ 5 වෙනි වීඩියෝ එක. එහෙමත් නැත්නම් අවසාන වීඩියෝ එකත් එක තමයි ඔයාලා රැඳිලා ඉන්නේ. එතකොට අපි ත්‍රිකෝණාංග සාමය කරන ආකාර 4 ගැන අපි හොඳට ගණන් එක්ක සාකච්ඡා කරා. නියම සුප්‍රීම ගණන් සෙට් එකක් එක්ක අවස්ථා 4 ගැන කතා කරා. එතකොට මේ ඉස්සෙල්ලාම ඔයාලා බලන්න වීඩියෝ 5 නම් මීට කලින් වීඩියෝ 4ක් තියෙනවා. ඒ වීඩියෝ 4 බලලා එන්න. ඒ කලින් වීඩියෝ 4ත් එක්ක මේ අන්තිම වීඩියෝ එක සම්බන්ධයි. ඒත් එක්කම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඒත් එක්කම bell icon එක click කරලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදියට එනවා. හරි. එහෙනම් අපි යම් පාඩමකට. හරි. එතකොට මේ පාඩමේ අපි කතා කරන්නේ දැන් කලින් අපි කතා කරා ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන 4 අවස්ථා 4ක් තියෙනවා කියලා කතා කරා. මොනවාද චුට්ටක් ඒ අවස්ථා 4 ගැන මතක් කරොත් පළවෙනි එකෙන් කතා කරා පාකෝ පාවස්ථාව. පාද කෝණ පාද අවස්ථාව. ඊට පස්සේ අපි කතා කරා කෝකෝ පාවස්ථාව. කෝණ පාද අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී අපි කතා කරා පාවස්ථාව. පාද අවස්ථාව. ඒත් එක්කම අවසාන අවස්ථාවේදී අපි කතා කරා කර්ණ පාද අවස්ථාව. අවස්ථාව. එතකොට මේ ත්‍රිකෝණ අංග සම වෙන අවස්ථා 4යි තියෙන්නේ. මෙන්න මේ අවස්ථාව 4 යටතේ විතරයි ඔයාලට ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ඔයාලට කෙලින්ම ගණන් වල කියන්නේ නැහැ. දැන් ගණන් වල ත්‍රිකෝණ දෙකක් දෙනවා. ත්‍රිකෝණ දෙකක් දීලා ඔයාලට කියන්නේ නැහැ පාකෝ පාවස්ථාව යටතේ මේ අංග සම කරන්න. කෝකෝ පාවස්ථාව යටතේ මේ අංග සම කරන්න. කර්ණ පාවස්ථාව යටතේ මේ අංග සම කරන්න කියලා කෙලින්ම ඔයාලට අංග සම කරන අවස්ථාව ඔයාලට ගානේ දෙන්නේ නැහැ. අංග සම කරන අවස්ථාව අපි ගලපලා ගන්න ඕන. ඒ කොහොමද ත්‍රිකෝණ දෙකක් හරියටම මොන අවස්ථාව යටතේද අංග සම වෙන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. දැන් ඔයාලට මේ අංග හතරම මේ අවස්ථා හතරම පුළුවන් වුණාට වැඩක් නැහැ. ත්‍රිකෝණ දෙකක් දුන්නාට පස්සේ මොන අවස්ථාව යටතේද මේ අංග සම කරන්නේ කියන එක හරියට ක්ලික් වෙන්නේ නැත්තම්. එතකොට මේ වීඩියෝ එක අපි සුපිරිම ගණන් සෙට් එකක් එක්ක ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්නේ මොන අවස්ථාව යටතේද ඒත් එක්කම ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාට පස්සේ අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න වගේ මේ වීඩියෝ 5 වෙනි එකෙන් අපි කතා කරනවා. අනිවාර්යයෙන් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි කතා කරන පළවෙනි ගාන කියනවා මේ බලන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. AEF මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා තමයි කියන්නේ. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම දැන් මේක අවස්ථාවක් අපි දන්නේ නැහැනේ. මේ අවස්ථා 4ක් තියෙනවා. මේ අවස්ථා 4න් මොන අවස්ථාව යටතේද අංග සම වෙන්නේ කියන එක අපි තාම හරියටම දන්නේ නැහැ. හරි. අපි ගලපගමු ඉස්සෙල්ලාම දැන් ඔයාලට පේනවා මෙතන ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ නේ. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. එහෙනම් අපිට චුට්ටක් උපකල්පනය කරන්න පුළුවන්. මේ දෙක මේ කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙන්න පොඩි සම්භාවිතාවයක් තියෙනවා කියන එකනේ. දැන් කර්ණපා අවස්ථාව යොදාගන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ සඳහානේ. ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා විතරයි කර්ණපා අවස්ථාව යොදාගන්නේ. හරි. ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. චුට්ටක් බලමු කර්ණපා අවස්ථාව යටතේ අංග සම කරන්න පුළුවන් ද කියලා. එතකොට ඔයාලා හිතන විදිහ තමයි මම මේ කියන්නේ. හරි. කර්ණපාද අවස්ථාව මොකක්ද කියන්නේ? ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙකක කර්ණය සහ තවත් පාදයක් සමානයි නම් අංග සම කරන්න පුළුවන්. මෙන්න ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙක තියෙනවා. ත්‍රිකෝණ ඉස්සරහින් තියෙන පාදේ මේක තමයි කර්ණය. මේක ත්‍රිකෝණ ඉස්සරහින් තියෙන පාදේ මේක තමයි කර්ණය. කර්ණ දෙක සමානයි. වැඩේ චුට්ටක් හරි භාගයක් හරි කර්ණ දෙක සමානයි. ඒත් එක්කම තවත් පාදයක් සමාන වෙන්න ඕන. කර්ණ දෙක සමානයි තවත් පාදයක් සමාන වෙනවද? නෑනේ. මේකට මේක සමානයි කියලා ගන්නත් බෑ. මේකට මේක සමානයි කියලා ගන්නත් බෑ. එහෙම මුකුත් දත්ත දීලා නෑ. එහෙනම් මේක කර්ණපා අවස්ථාව යටතේ අංග සම කරන්න බෑ. එහෙනම් ඒක අයින් කරගන්න ඕන. පැත්තකින් තියාගන්න. දැන් අපි දැන් ඍජුකෝණී ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාව යටතේම නෙවෙයි අංග සම වෙන්නේ. මේ අවස්ථා තුනෙන් මේ තුනක් තියෙනවනේ මේ තුනෙන් එකක වුණත් අංග සම වෙන්න පුළුවන්. දැන් මේක ඔයාලට පේනවා දැන් ත්‍රිකෝණී ත්‍රිකෝණ කියන එක අයින් කරා. ඔන්න කෝණයකට කෝණයක් සමාන වෙලා තියෙනවා. තව පාදයකට පාදයක් සමාන වෙලා තියෙනවනේ. කෝණයයි පාදය. දැන් මෙතන බලන්න කෝණයයි පාදය. මෙතන තියෙනවා කෝණයයි පාදයයි මෙතනක් තියෙනවා කෝණයයි පාදයනේ. මේක පාවස්ථාවේදීනේ පාද තුනක්නේ. පාද ගැන මොකොත් සඳහනක් නැහැ. එහෙනම් මෙන්න මේ අවස්ථාවත් අපිට අයින් කරගන්න පුළුවන් නේ. දැන් මේ අවස්ථා දෙකෙන් එකකට තමයි මේක අංග සම වෙන්නේ. එක්කෝ තව කෝණයක් සමාන කරගත්තා නම් වැඩේ හරි. එහෙමත් නැත්නම් තව පාදයක් සමාන කරගත්තා නම් වැඩේ හරි.
දැන් මෙතන පහකෝප අවස්ථාවවලදී අංග සම වෙනවා නම් අන්තර්ගත කෝණය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන කෝණය තියෙනවා නම් මේ පාදයයි තමයි සමාන වෙන්න ඕන. මේ පාදයටයි මේ පාදයටයි. ඇයි අන්තර්ගත කෝණයක් වෙන්න බැන්නේ? අපි මේ පාඩමේ කතා කරා ඒක ගොඩක් දුරට. එහෙනම් ඒකත් චුට්ටක් නිකන් ගැටලු සහගත වගේ වෙනවනේ මෙතන. එහෙම ගන්න බෑනේ. චුට්ටක් බලන්න කෝණයක් සමාන කරන්න පුළුවන්ද කියලා. ඔයාලට චුට්ටක් බැලුවොත් පේනවා මෙන්න මේ කෝණයයි මොනවාද? ප්‍රතිමුඛ කෝණනේ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ සරල රේඛා දෙකක් මේ විදිහට ඡේදනය වුණාට පස්සේ ඡේදන ලක්ෂයේ ඉඳන් ඉහළ පහළ කෝණ දෙකයි මේ පැත්තේ කෝණ දෙකයි එකිනෙකට සමාන වෙනවා. අපි මේවා ගැන කතා කරලා තියෙන කලින් වීඩියෝ වල. එහෙනම් මේ කෝණයයි ප්‍රතිමුඛ කෝණ වලින් සමාන වෙනවා. වැඩේ හරියනම් මේ කෝණ දෙකයි පාදයයි. කෝණ දෙකයි පාදේ. හරිනේ. තුට්ටක් බලන්න ඕන කෝණයට මේ දැන් පාදයේ පිහිටීමක් බලන්න ඕන අනුරූප වෙන්නේ මේ. මේකේ පාදයේ තියෙන්නේ නම් මේ ඍජු කෝණට ඉස්සරහයි. මේකෙත් එහෙනම් ඍජු කෝණට ඉස්සරහින් පාදයේ තියෙනවා. එහෙනම් හරි අනුරූප පාදයේම තමයි. එහෙනම් අපිට කෝකෝප අවස්ථාවේදී අංග සම කරන්න පුළුවන්. එහෙනම් අපි ලියමු. ත්‍රිකෝණ දෙක සැලකීමෙන් AEF ත්‍රිකෝණය හා DCE ත්‍රිකෝණ සැලකීමෙන් කියලා ලිව්වා. මේ ත්‍රිකෝණයේ තියෙන අංග මේ පැත්තෙන් ලියනවා, මේ ත්‍රිකෝණයේ තියෙන අංග මේ පැත්තෙන් ලියනවා. දැන් මේකේ ගත්තොත් අපි මේ කෝණය සමානයි මේ කෝණයනේ. එහෙනම් අපි ලියන්න පුළුවන් AFE කෝණය සමානයි මේ පැත්තේ ගත්තොත් EDC. ඒ කෙලෙම ගෙඩි පිටින් දීලා තියෙනවා. එහෙනම් දී ඇත කියලා දාන්න පුළුවන්. ඒත් එකම මේ කෝණයට මේ කෝණය සමානයිනේ. ප්‍රතිමුඛ කෝණ වලින් ආයකත් ලියමු. AEF මේ පැත්තේ ගත්තොත් DEC. ඒක දීලා තිබෙන එක අපි ප්‍රතිමුඛ කෝණ වලින් ගත්ත. එහෙනම් ඒක ලියන්න ඕන ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ කියලා ලස්සනට ලියන්න ඕන. දැන් අනිත් පාද දෙක බලන්න. AE පාදයට EC පාදෙනි සමාන නේද? එහෙනම් කෙලිම ලියන්න පුළුවන් AE පාදය සමානයි EC පාදය. ඒකත් කෙලිම දීලා තිබ්බා ගෙඩි පිටිම. දී අත. වැඩේ හරිනේ. කෝණ දෙකයි පාදය. එහෙනම් කෝකෝප අවස්ථාවේදී අංග සම වෙනවා මේක. එහෙනම් කෙලිම ලියන්න පුළුවන් ගෙඩි පිටින්. එම නිසා AEF ත්‍රිකෝණය අංග සමයි DCE ත්‍රිකෝණය. අවස්ථාව මොකද්ද? පාවස්ථාවේදී තමයි අංග සම වෙන්නේ. වැඩේ හරි. නෝට් එකක් දාගන්න. ওই විදිහට තමයි හරියටම ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්නේ මොන අවස්ථාවේද කියන එක අපි හරියටම පැහැදිලි කරගන්න. ඒ විදිහට තර්ක කර ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ ඔයාලා ගණන් හදද්දි ටිකක් වෙලා යයි. ඉතින් තර්ක කර ගන්න එපා. මේක ටිකක් කුරු වෙද්දි ගණන් ගොඩක් හැදෙද්දි මේක එකපාරම ඔලුවට ක්ලික් වෙනවා. අන්න දෙවෙනි ගාන. එතකොට වීඩියෝ එක නවත්තලා ඔයාලා මේක හදන්න චුරි try එකක් දෙන්න. try එකක් දීලා තමයි ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඕනේ. හරි. දැන් ඔයාලා හැදුවා කියලා හිතලා තමයි මම මේ හදන්නේ. හරි බලන්න. මේකේ මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සම වෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ. එතකොට චුට්ටක් මේ රූපේ දිහා ඇහැරලා බලන්න ඕන. මේ රූපේ මොනවද තියෙන්නේ කියන එක. දැන් ඔයාලට තේරෙනවා මේ ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. මේත් එක්කම තව චූටි ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මෙතන තව සමාන්තරාශ්‍රයක් වගේ චතුරාශ්‍රයක් වගේ එකක් තියෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔයාලට මෙතන පේනවා මේ පාදයට මේ සම්පූර්ණ පාදේ සමාන්තරයි කියලා. ඒත් එක්කම මේ පාදයට මේ සම්පූර්ණ පාදේ සමාන්තරයි කියලා තේරෙනවා. හරි. එහෙනම් පාද දෙකක් සමාන්තරයි නම් සමාන්තර පාද දෙකක් ඔයාලා කොහේ හරි දැක්කොත් ඔයාලට කෝණ වර්ග තුනක් මතක් වෙන්න ඕන. මොනවාද ඒ කෝණ වර්ග තුන? අනුරූප කෝණ මතක් වෙන්න ඕනේ Z හැඩය. ඒකාන්තර කෝණ මතක් වෙන්න ඕනේ Z හැඩය. ඒත් එක්කම මිත්‍ර කෝණ මතක් වෙන්න ඕන. මේ කෝණ වර්ග තුන ඔයාලට මතක් වෙන්න ඕන සමාන්තර පාද දෙකක් දැකපු ගම. මේක කියන්නේ මේ ත්‍රිකෝණේ අංග සම කරන්න කියලානේ. හරි අපි බලමු. දැන් මේ දීලා තියෙනවා මේ ත්‍රිකෝණේ මේ පාදයට මේ ත්‍රිකෝණේ මේ පාදේ සමානයි කියලානේ. අය මුකුත් දත්තයක් දීලා නැහැ. සමාන්තර පාද දීලා තියෙනවා යුගල් දෙකක් නේ. මේ මෙතන යුගලක් තියෙනවා මෙතන යුගලක්. අපි ඒ වලගේ මොකක් හරි මැච් එකක් ගහගන්න බලමු අපි. එන්න මේ කෝණ වර්ග තුනක් තියෙනවා. මේ කෝණ වර්ග තුනේ මොකක් හරි බලමු කරගන්න. දැන් ඔයාලා දැන් මේ පාදයට මේ පාදේ සමාන්තරයි. චුට්ටක් බලන්න මෙන්න මේක මේ කෝණේ බලන්න මේ බලන්න. මේ කෝණය ගැන මොකක්ද හිතන්නේ? ඒක මෙහෙම නේ තියෙන්නේ බලන්න. මෙහෙම තියෙන්නේ නේ. මොකද්ද මේ? මේකට මේක සමාන්තරයි.
මොකද්ද අනුරූප කෝණයක් නේ අනුරූප කෝණයක්. අනුරූප කෝණවල F හැඩය මේ විදිහටම තියෙන්න ඕනේ. අපි කෝණ පාඩමක් කතා කරා ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිශ්‍ර කෝණ, ප්‍රතිමුඛ කෝණ කියලා. ඒතර මේවා හරියට බැරි නම් අමාරුයි වගේ නම් ඒ කෝණ පාඩම බලලා මේකට සෙට් වෙන්න. හරි. එතකොට මෙන්න මේ කෝණේ සමාන වෙනවා. ඇයි අනුරූප කෝණ? අනුරූප කෝණ මේක සමාන්තරයි. එහෙනම් කෙලිම ගන්න පුළුවන් ගෙඩි පිටින් මේ කෝණේ සමානයි කියලා නේ. ඒත් එක්කම තව බලමු අපි. දැන් මේ සමාන්තර පාද යුගලෙන් නම් ඔන්න එකක් අපි ගත්තා. තව මෙතනයි සමාන්තර පාද දෙකක් තියෙනවානේ. දැන් ඔයාලා සමාන්තර යුගල තියෙද්දි ඔයාලා බලන්න ඕනේ හැමතින්ම මේ අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ මේ සෙට් එක බලන්න ඕනේ. දැන් එතකොට මේ සමාන්තර පාද දෙකක් එක්ක බලන්න මේ පැත්තෙන් මෙහෙම එකක් වගේ හැදෙනවා නේද? බලන්න. මේක බලන්න මේක. කොහොම ගිහිල්ලා මෙහෙම තියෙනවා. මේකත් මෙහෙම තියෙනවා. මේ වගේ හරියට. මේකට මේක සමාන්තරයි. එහෙනම් මොකද වෙන්නේ? මේ කොණේ සමාන වෙනවනේ. එහෙනම් මෙන්න මේ කොණේ සමාන වෙනවා. දැන් එතකොට එතන තනි ඉරක් දාන්න එපා. මේ කොණේ මේ බලන්න එක ඉරකින් මෙහෙ විදිහට දැක්කුවා. දැන් මේ කොණේ සමානයි. ඒතකොට මේ කොණේ සමානයි. එතකොට ඒක අර පැටලෙන නිසා මෙහෙම ඉරි දෙකක් දාගන්න. පැහැදිලිද? මේ ඉරි දෙකක් දාගන්න. එතකොට මේක සමාන වෙන්නේ මේක සමාන. ඒක පැටලෙන්නේ නැහැ. එතකොට දැන් හරි මේ පැත්තේ සමාන්තර රේඛා දෙකෙන් ඔන්න අනුරූප කෝණයකුත් ගත්තා. හරි එහෙනම් මොකද වෙන්නේ මේ බලන්න? කෝණ දෙකයි පාදයයි. මේකෙත් කෝණ දෙකයි පාදයයි. බලන්න පාදේ අනුරූපයිද කියලා. කෝණ දෙක මැද තමයි පාදේ තියෙන්නේ. හරිනේ කෝණ දෙක මැද තමයි පාදේ තියෙන්නේ. වැඩේ හරි. එහෙනම් අපිට කෝ පාවස්ථාවයට අංග සම කරන්න පුළුවන්. ලියමු අපි ටක් ගාලා. CQR ත්‍රිකෝණය හා APQ ත්‍රිකෝණ සැලකීමෙන් දැන් මේ ත්‍රිකෝණ දිනේ මේ පැත්තෙන් ලියන්න. ඒ ඉස්සලම ලියමු මෙන්න මේ කෝණය CQR කෝණයට මේ පැත්තේ සමාන වෙන්නේ QAP. ඒක දීලා තිබ්බේ නෑ අපි ගත්ත එකක්. මොනවද අනුරූප කෝණ වලින් නේ? අනුරූප කෝණ ඒත් එකම සමාන්තර ඒකට පාදක වෙච්ච සමාන්තර පාද දෙකක් ලියන්න. මේ පාදේනේ සමාන්තරුනේ එහෙනම් ලියන්න. AB සමාන්තරයි QR. ඕකෙන් තමයි ගත්තේ. ඊට පස්සේ අනිත් කෝණේ ලියන්න මේ කෝණේනේ. QCR මේ පැත්තෙන් සමාන වෙන්නේ AQP ට. AQP. ඒකත් අපි දීලා තිබ්බේනේ අපි ගත්ත එකක් අනුරූප කෝණ වලින්. අනුරූප කෝණ. ඒකට පාදක වෙච්ච සමාන්තර පාදක ලියන්න. මේ පාදය නම් CB සමාන්තර මේ පැත්තේ QP. වැඩේ හරි. එතකොට දැන් සමාන පාදයට ලියන්න එතකොට AQ ට QC නේ. මේ පැත්තේ ලියන්නේ QC පාදයට සමාන වෙන්නේ මේ පැත්තේ AQ. හරිනේ. කෝණ දෙකයි පාදයයි. කෝපා මේක නම් දීලා තියෙනවනේ දී ඇත කියලා දාන්න. වැඩේ හරි. කෝපාවස්ථාවයට අංග සම වෙනවා. එහෙනම් ලියන්නේ. එම නිසා CQR ත්‍රිකෝණයේ අංග සමයි APQ ත්‍රිකෝණයේ මොන අවස්ථාවකටද? පාවස්ථාවයට තමයි අංග සම වෙන්නේ. වැඩේ හරි. නෝට් එකක් දාගන්න. ඔයාලට අඩුපාඩු වෙච්ච ඔයාලට මගේ ඇරිච්ච දේවල් නෝට් එකක් දාගන්න. හිතන්න ඕන විදිහ තමයි මම අර කලින් පැහැදිලි කරේ. ඒකට ඒක හරියටම ටච් කරගන්න. මේ කොටස දෙපාරක් තුන් පාරක් බලලා හරි මේක හරියටම හිතන විදිහ thinking pattern එක අල්ලගන්න. හොඳ ඊළඟ ගාන තුන්වෙනි ගාන බලන්න. තියෙනවා ABC සමපාද ත්‍රිකෝණයක් කියලා තියෙනවානේ. ආයේ පොයින්ට් කරගන්න ඕනේ. දැන් AB පාදයයි AC පාදයයි BC පාදයයි විශාලත්වයෙන් සමානයිනේ. විශාලත්වයෙන් සමානයි. දිගින් සමානයි කියලා තමයි කියන්නේ සමපාද ත්‍රිකෝණයක් කියලානේ. ඒත් එක්කම දැන් සමපාද ත්‍රිකෝණයේ ලක්ෂණ මතක් වෙන්න ඕන. සමපාද ත්‍රිකෝණයක් නම් පාද තුනම සමානයි. ඒත් එක්කම කෝණ තුනමත් සමානයිනේ. කෝණ තුනමත් සමානයි. එතකොට සමපාද ත්‍රිකෝණයක කෝණයක් සමානයි අංශක 60යිනේ. ඒක ඔයාලා දන්නවා. සමපාද ත්‍රිකෝණයක 60 සෙට් වුණොත් නේ 180 වෙන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. එහෙනම් සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක එක කෝණයක් අංශක 60යි. එක කෝණයක් අංශක 60යි. ඒ ටික මතක තියෙන්න ඕන. සමපාද ත්‍රිකෝණයක් නම් මේ කොටස් දෙකම මතකට එන්න ඕන. හරි. ඒත් එකම කියනවා AC හා BA වල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් E සහ F වේ.
මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය F මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E නේ. එහෙනම් දැන් මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ මැද ලක්ෂ්‍ය F නම් අපිට පුළුවන් මෙහෙම එකක් ලියන්න නේද? මේ පාදයට සමානයි. එහෙම ලියන්න පුළුවන්. එහෙනම් ඒක අපි දක්වමු. මේ පාදයට සමානයි. ඒත් එක මේ පැත්තෙත් මේ පාදයට සමානයි. එහෙනම් මේ විදිහට සමාන බව අපි දක්වමු. ඒකේ දත්ත ටික අපි දාගමු ඈ. හරි. ඒත් එක්කම හරි වැඩේ හරි. එතකොට මේක මේ සම පාද ත්‍රිකෝණයක්නේ. එක කෝණයක් කියලා අංශක 60 60 කියලා ගන්න පුළුවන් නේ. හරි. පළවෙනි ගානේ කියන බලන්න AB හා FC ලම්බක බව. AB කියන්නේ මොකක්ද බලන්න. AB කියන්නේ මේකයි FC කියන්නේ මේකයි. එහෙනම් මේකට මේක ලම්බක බව පෙන්වන්න කියලා කියන්නේ. ලම්බකයි කියන එක තේරුම මොකද්ද? ලම්බකයි කියන්නේ එතන හැදෙන කෝණය අංශක 90ක් වෙන්න ඕන. අංශක 90ක් කියලා පෙන්වනවා නම් හරි. ඒ කියන්නේ මේ කෝණය හරි මේ කෝණය හරි දෙකෙන් එකක් අංශක 90ක් කියලා පෙන්වනවා නම් වැඩේ හරිනේ. කරමු බලන්න අපි වැඩේ. එතකොට ඔයාලට ත්‍රිකෝණ අංග සාමයේ පාඩමේ කෙලින්ම ඔයාලට අංග සම කරන්න කියලාම දෙන්නේ නැහැ. එක මේ විදිහට එක ප්‍රශ්න අහන්නත් පුළුවන්. පැහැදිලිද? කෙලින්ම මෙතන අංග සම කරන්න කියලා මුකුත් දීලා නැහැ. AB ට FC ලම්බක බව. ඒක තමයි කියලා තියෙන්නේ නේ. හරි. එතකොට එහෙම ලම්බක බව අපිට කෙලින්ම එහෙම මේ මැජික් වගේ එහෙම ගන්න බෑ. හරිද? කෙලින්ම ත්‍රිකෝණ දෙකක් අංග සම කරලා තමයි මේක අපිට ගන්න වෙන්නේ. අංග සම කරලා අනුරූපාංග වලින් තමයි මේක අපිට ගන්න වෙන්නේ. හරි බලමු. දැන් ඒ කියන්නේ මේ පාදයේ ලම්බක බව කියලානේ කියන්නේ. එහෙනම් එක මේ කෝණය නැත්තම් මේ කෝණ දෙක එකක් අංශක 90යි කියලා පෙන්වනවා නම් හරිනේ. තුට්ටක් ඒතකොට හිතන්න ඕන. මේ කෝණ දෙකෙන් එකක් කොහොමද අපි 90 කියලා පෙන්වන්නේ? හිතන්න. ඔයාලා හිතන විදිහට මේ කියන්නේ. එතකොට දැන් මේකේ තියෙන සරල රේඛාවක් මත නේද? මේක කියන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් මත මෙහෙම කෝණයක් තියෙනවා. එහෙනම් මේ කෝණ දෙකේම එකතු අංශක 180නේ. ඒක තේරෙනව නේද? සරල රේඛාවක් මත පිහිටන කෝණ සියල්ලේම එකතුව අංශක 180යි. මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි කියලා පෙන්වුවොත්. සමානයි කියලා පෙන්වුවොත් බලන්න. ඒතර 90 දෙකටම මේක 90 180 හැදෙනව නේද? එහෙනම් මේ කෝණය සමානයි කියලා පෙන්වනවා නම් වැඩේ හරි. සමානයි කියලා පෙන්නලා ඒතර 100 අංශක 90යි කියලා ගන්න පුළුවන්. දැන් ඔක මෙහෙම තිබ්බොත් දැන් හිතන්න මේක සමානයි කියලා ගත්තොත් මේකත් x මේකයි x කියලා ගන්න පුළුවන් නේ. ඒතකොට x එකතු කිරීම x සමාන 180යි. මෙතන තියෙන්නේ සරල රේඛාවක්නේ. සරල රේඛාවක් මත පිහිටන කෝණවල ඔක්කොම එකතු 180යිනේ. එහෙනම් 2x සමාන 180යි. x සමාන අංශක 90යි නේ. අංශක 90. එහෙනම් එක කෝණයක් අංශක 90 කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමානයි කියලා පෙන්වනවා නම් වැඩේ හරි. හරි බලමු අපි කොහොමද පෙන්වන්නේ කියලා. සාමාන්‍යයෙන් එහෙම අපිට පෙන්වන්න මේ අමුතු ක්‍රම නෑ ඉතින්. මේ ත්‍රිකෝණයයි අංග සම කරා නම් වැඩේ හරිනේ. අංග සම කරා නම් අනුරූපාංග වලින් අපිට සමානයි කියලා පෙන්වන්න පුළුවන්. මේ පාදයට මේ පාදේ අංග සම කරන්න. එතකොට දැන් අංග සම කරද්දී දැන් ඔයාලට පේනවා මේ පාදයට හරි ඒක මම ලියන්නම් ඉතින් ත්‍රිකෝණ දෙක සැලකීමෙන් කියලා ලියන්නම් ඈ ෆෝමියුලා එක තමයි මේ හදන්නේ එලිම AFC ත්‍රිකෝණය හා BFC ත්‍රිකෝණ සැලකීමෙන් කියලා ලියුවා දැන් කෙලිම අංග සම කරමු මේ ත්‍රිකෝණයයි මේ සම්පූර්ණ ත්‍රිකෝණයයි ඔයාලට පේනවා එතකොට මෙන්න මේ පාදයේ සමානයි. ඔන්න පාද දෙකක් හරි. මේ කෝණයට සමානයි නේ සමපාද ත්‍රිකෝණයක් නිසා. ඒත් එක්කම අපිට ගන්න පුළුවන් නේද මේ පාදයේ සමානයි කියලා. ඇයි මේක සමපාද ත්‍රිකෝණයක්නේ. ABC සමපාද ත්‍රිකෝණයක්නේ. සමපාද ත්‍රිකෝණ වල පාද තුනම දිගින් සමානයි. මෙහෙම එකක් ඕන. මෙහෙම එකකුත් ගන්න පුළුවන් අපිට ඕන නම්. මේ බලන්න. දැන් මේ දිගයි සමානයිනේ. එහෙනම් මේකේ මැද ලක්ෂය F. මේකට මේක සමානයිනේ. එහෙනම් මේකේ මැද ලක්ෂයත් E. මේකට මේක සමානයි. දැන් මේකට මේකත් සමාන වෙනවන්නේ. මේකට මේකත් සමාන වෙනවනේ. කෙලින්ම මෙතන මේ ඩබල් එකම දාන්න පුළුවන්. සමපාද ත්‍රිකෝණයක් නිසා දැන් මේක සම්පූර්ණ දිග 6යි නම් මේක 3යි විදිහටනේ සෙට් වෙන්නේ. දැන් මේක 6යි නම් මේකත් 6 වෙන්න බෑ. ඒකත් ඒතර 3යි 3 ඒ විදිහට තමයි සෙට් වෙන්නේ. එහෙනම් මේකට මේක සමාන කියලා එහෙම ගන්නත් පුළුවන්. පැහැදිලිනේ? දැන් එතකොට මේ ත්‍රිකෝණ දෙක තමයි සලකන්නේ. නම් පාද දෙකක් හරි කෝණ දෙකකුත් හරි මේ පාදේ සමාන කියලා පෙන්වන්න පුළුවන් නේ. මේ ත්‍රිකෝණයේ
ඒ පැත්තේ අංග ටික මේ පැත්තට ලියලා මේ ත්‍රිකෝණයේ අංග ටික මේ පැත්තට ලියනවා. කෙලින්ම අපිට ලියන්න පුළුවන් AF සමානයි මේ පැත්තේ AF සමානයි මේ පැත්තේ ගත්තොත් FB නේ. FB එක කෙඩි පිටින්ම දීලා තියෙනවා. දී ඇත. ඊට පස්සේ ගන්න පුළුවන් මේ කෝණයට මේ කෝණය සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් ලියමු FAC සමාන මේ පැත්තේ ගත්තොත් FBC. ඒක එතකොට ගන්න පුළුවන් මේක සමපාද ත්‍රිකෝණයක් නිසා කියලානේ. කෙලින්ම ගෙඩි පිටින් 60 කියලා දීලා තිබ්බේ නෑනේ. කෙලින්ම අපිට ලියන්න පුළුවන් ABC සමපාද ත්‍රිකෝණයක් නිසා. සමපාද ත්‍රිකෝණයක් නිසානේ මේක එක හැම එකෙම 60 60 වෙන්නේ. ඒක නිසා ඒ தත්ත්වය තමයි දැම්මේ. ඊට පස්සේ අනිත් එක මේ ත්‍රිකෝණේ මේ පාදය AC පාදය මේකේ කෙලින්ම BC පාදයට සමානයි. ඒකත් කෙලින්ම ABC සමපාද ත්‍රිකෝණයක් නිසා කියලා ලියන්න පුළුවන්. දැන් එතකොට මොකද්ද මේ පාද දෙකයි අන්තර්ගත කෝණයනේ මේ පාද දෙකයි අන්තර්ගත කෝණය. මොකද්ද එතකොට පාකෝ පාවස්ථාවයටනේ අර අවස්ථාවෙන් පළවෙනි අවස්ථාව. පාද කෝණ පාද අවස්ථාව. එහෙනම් ලියන්න පුළුවන් එම නිසා AFC ත්‍රිකෝණය අංග සමයි BEC ත්‍රිකෝණය මොන අවස්ථාවේදද පාද කෝණ පාද අවස්ථාවේ යටතේ පාකෝ පාවස්ථාවේ අංග සමයි. දැන් හරි අංග සමයි. ඒ කියන්නේ අංග සමයි කියන්නේ මේ ත්‍රිකෝණේ සම්පූර්ණ මේ ත්‍රිකෝණ උඩ මේ විදිහට තියන්න පුළුවන් කියන එක. දැන් එතකොට අංග සම වුණානේ. එතකොට මේකේ මේ දිගම පාදයේ මේකනේ. දිගම පාදයේ මේකනේ. දිගම පාදයේ ඉස්සරහින් තියෙන කෝණය මේකනේ. මේක දිගම පාදයේ මේක දිගම පාදයේ ඉස්සරහින් තියෙන කෝණය මේක. එහෙනම් අනුරූපාංග වලින් අපිට ගන්න පුළුවන් මේ කෝණය මේ කෝණයට සමානයි කියලානේ. සමානයි කියලා අනුරූපාංග වලින් ගන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් AFC කෝණය සමානයි. මේ පැත්තේ ගත්තොත් BFC හේතුව මොකක්ද? අනුරූපාංග. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා ඒකත් එක්ක අනුරූපාංග වලින් තමයි මේ කෝණයට මේ කෝණේ සමාන වෙන්නේ. කෙලින්ම දැන් මේකට මේක සමානයිනේ. කෙලින්ම මම මේක කෝණෙත් x කියලා ගන්නවා. මේකත් x කියලා ගන්නවා. කෙලින්ම එහෙනම් මම මෙහෙම ගන්නම්. මෙතනින්ම ගමු. x යයි ගනිමු කියලා එහෙම එකක් ලියන්න. එතකොට අපිට ලියන්න පුළුවන් x එකතු කිරීම x මේ කෝණය එකතු කිරීම මේ කෝණය සමාන අංශයක 180. හේතුවත් ලියන්න සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ වල එකතු 180යි කියලා. කෙටි ලියන්න හේතුව 2x සමානයි 180යි. දෙපැත්තම දෙකෙන් බෙදන්න වෙනවා. x සමානයි අංශක 90යි කියලා ආවනේ. එහෙනම් කෙලින්ම මේ එක කෝණයක අංශක 90යි කියලා එහෙනම් ලියන්න පුළුවන්. AFC හා BFC සමාන අංශක 90 වේ. ලියන්න දැන් මේ එක අංශක 90යි කියන්නේ හරියනේ. එකක් අංශක 90 කියලා අපි පෙන්වුවා නම් මේ පාදේ ලම්බකයි. එහෙනම් ලියන්න පුළුවන්. එම නිසා AB හා FC ලම්බ වේ කියලා ලියන්න පුළුවන්. හරි. AB හා FC ලම්බ වේ කියලා ලියන්න පුළුවන්. වැඩේ හරි. පළවෙනි එක හරි. දෙවෙනි එක බලන්න. AC හා BE ලම්බ බව. AC කියන්නේ මේක, BC කියන්නේ මේකනේ. මේ පාදේ ලම්බකයි කියලා පෙන්වන්න කියනවා. එහෙනම් කලින් විදිය වගේම තමයි. දැන් කලින් අපි මේ පාදේ ලම්බකයි කියලා පෙන්වුවේ. මේකට මේක අංග සම කරලා මේ කෝණයට මේ කෝණේ සමාන කරලා එකක් x කියලා අරගෙන ඒතකොට 90 වෙනවනේ. 180 වෙනවනේ. එහෙනම් දැන් මේ කියන්නේ මේ පාදේ ලම්බ බව. එහෙනම් අපිට පුළුවන් මේ ත්‍රිකෝණේ අංග සම කරලා මේ කෝණේ අනුරූපාංග වලින් සමානයි කියලා අරගෙන එකක් 90යි කියලා පෙන්වනනම් හරිනේ. මේකයි මේක 90 කියලා පෙන්වනනම් හරි. එහෙනම් ලම්බක වෙනවනේ. ඒ දෙවෙනි එක ඒ විදිහට ලියන්නේ. ඒතකොට ඒක මාරම නේද? පළවෙනි එක ලිව්වා වගේම තමයි. පළවෙනි එක හැදුවා වගේම තමයි. ඔයාලා කෙලින්ම මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණ අංග සම කරලා මේ විදිහටම තමයි. කලින් අපි අංග සම කරේ මේකට මේක. දැන් මේකට මේක තමයි අංග සම කරන්නේ. අංග සම කරලා යත් මේ විදිහට තමයි අංග සම වෙන්නේ. අනුරූපාංග වලින් මේකට මේක සමාන කියලා අරගෙන එකක් 90යි කියලා පෙන්නනවා. ඒතර මම මේ රොමිලක්කම් දෙක හදන්නේ නැහැ. හදන විදිය තමයි පෙන්වලා ඒක තනියම හදන්න. දැන් අපි දන්නවා මේකත් අංශක 90යි මේකත් අංශක 90යි.
මේකත් අංශ ගන්නවා මේකත් අංශ ගන්නවා. මේ අංග සම කරලා මේකට පළවෙනි දෙක ගත්තානේ. තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එකට. රෝමි ඉලක්කම් 3 කියන්නේ මොකද්ද බලන්න. CF සමාන DE බව. කො CF. CF කියන්නේ මේක. මේ පාදයට මේ පාදේ සමාන බව. සමාන බව පෙන්වන්න කියලා කියන්නේ. ආයතන කොහොමද පෙන්වන්නේ සමාන බව? ඔව්. මේ පාදේ සමාන බව පෙන්වන්නේ කොහොමද? ඒකටත් අපිට අංග සම කිරීමක් කරන්න වෙනවා. දැන් මේ පාදයේ තියෙන්නේ මේ ත්‍රිකෝණයනේ. BCF BCE ත්‍රිකෝණය. මේ පාදයේ තියෙන්නේ BCF ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය. එහෙනම් මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි අංග සම කරලා අනුරූප අංග වලින් අපිට ගන්න පුළුවන් මේ පාදයට මේ පාදේ සමානයි කියලානේ. ඒ විදිහට තමයි වැඩේ යන්නේ. ඒක නිකම්ම අපිට කරන්න බෑ. අංග සම කිරීම තමයි යන්නේ. ඔයාලා ගෙඩි පිළිම අංග සම කරන්න කියලා ගාන එකම දෙන්නේ නැහැ. මේ විදිහට බව පෙන්වන්න. බව පෙන්වන්න කියලා දෙන්නේ. ඒකට ඔයාලා දැනගන්න ඕන. බව පෙන්වන්න අපිට නිකම් බෑ. ත්‍රිකෝණ දෙකක් අංග සම කරලා ඒ අනුරූප අංග වලින් තමයි බොහෝ දුරට වැඩේ කරන්නේ. එහෙනම් ලියමු අපි. BCE ත්‍රිකෝණය හා මේ පැත්තේ ගත්තොත් BCF ත්‍රිකෝණ සැලකීමෙන් කියලා ලියුවා. දැන් සමානාංග ටික ලියමු. දැන් බලන්න මේ දෙකම මේ ඍජුකෝණ ත්‍රිකෝණ දෙයක්. ඍජුකෝණ ත්‍රිකෝණ දෙයක්. එතකොට අපි ත්‍රිකෝණාංග සම ක්‍රම 4ක් තියෙනවා. ටුට්ටක් බලන්න කර්ණප අවස්ථාවේදී අංග සම වෙනවද කියලා. එහෙම වෙන්නේ නැත්නම් පළවෙනි අවස්ථාව තුන දිහා බලන්න. කර්ණප අවස්ථාවේ මොකද්ද කිව්වේ? කර්ණේ සහ තවත් පාදයක් සමානයි. මේ ඔන්න ත්‍රිකෝණය ගත්තොත් මේකට මේ ඉස්සරහින් තියෙන පාදේ මේක කර්ණය. එහෙනම් මේකත් කර්ණය. මේ කෝණය ගත්තොත් ඒකට ඉස්සරහින් තියෙන පාදෙත් මේක කර්ණය. එහෙනම් කර්ණය දෙකේම සමානයිනේ. එහෙනම් කර්ණය මොකද්ද වෙන්නේ? පොදු පාදයක් වෙනවා. BC දෙකේම කර්ණය සමානයි. කර්ණය සහ තවත් පාදයක්. බලන්න තවත් පාදයක් සමාන වෙනවද කියලා. දැන් ඔයාලට ගත්තොත් මේ ත්‍රිකෝණයේ මේ පාදයට මේ ත්‍රිකෝණයේ මේ පාදේ සමානයිනේ. වැඩේ හරි. කර්ණයත් සමානයි. තවත් පාද දෙකකුත් සමානයි. එහෙනම් කෙලින්ම කර්ණප අවස්ථාවේදී අංග සම කරන්න පුළුවන්. එහෙනම් කෙලින්ම එහෙනම් මෙතන ඍජු කෝණ ත්‍රිකෝණ කියලා දාන්න ඕනේ. ඍජු කෝණී ත්‍රිකෝණ සැලකීමෙන් කියලා දාන්න ඕන. එහෙනම් ඔන්න ලියනවා. මේ පැත්තේ කර්ණයේ සමාන BC සමාන BC. පොදු පාදය ඒත් එක්කම මේ පාදේ සමානයිනේ. එහෙනම් EC සමාන මේ පැත්තේ ගත්තොත් BF එක දීලා දෙනවා දී ඇත. හරිනේ. ඍජු කෝණ ත්‍රිකෝණ දෙකක් තුනා කර්ණය සමානයි තවත් පාදයක සමානයි. එහෙනම් ගන්න පුළුවන්. එම නිසා BCE ත්‍රිකෝණය අංග සමයි BCF ත්‍රිකෝණය මොන අවස්ථාවේදීද? කර්ණ පාවස්ථාවේදී අංග සමයි. ඒ කියන්නේ දැන් මේ ත්‍රිකෝණයේ උඩ මේ ත්‍රිකෝණයේ එක උඩ එක මෙහෙම තියන්න පුළුවන්. අනුරූප අංග වලින් තමයි ගන්න වෙන්නේ දැන්. ඒක කොහොමද අනුරූප අංග වලින් ගන්න වෙන්නේ? මේ බලන්න. මෙතන මේ සම්පූර්ණ කෝණයේ අංශක 60යිනේ. අංශක 60 ඉස්සරහින් තියෙන පාදේ තමයි මේකනේ. BE. මේ ත්‍රිකෝණයේ පැත්තෙන් ගත්තොත් අංශක 60 කෝණේ මේක මේකට ඉස්සරහින් තියෙන පාදේ මේක. EC. එහෙනම් මේ පාදේ සමාන වෙනවානේ. මේක ගත්තොත් BE මේ පැත්ත CF නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා CF සමානයි BE කියලා. මොන පදනමයටද? අනුරූපාංග වලින් තමයි අපි මේකට මේක සමානයි කියලා ගත්තේ. ත්‍රිකෝණ දෙක අංග සම කරානේ. වැඩේ හරි. ඕනනම් ඔයාලට මේ ත්‍රිකෝණ දෙක මෙහෙම අංග සම කරන්නත් පුළුවන්. දැන් මේ ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණයයි මේ පාදේ. කෝණ දෙකයි පාදේ. මේ ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණයයි පාදේ. කෝකෝප අවස්ථාවේදී අංග සම කරන්න පුළුවන්. කර්ණප අවස්ථාවේදී අංග සම කරන්න පුළුවන්. එහෙම ත්‍රිකෝණ දෙකක ක්‍රම දෙකකට තුනකට අංග සම කරන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. ඒතර ඔයාලා එකෙන් ලේසිම ක්‍රමයේ කරන්න. ඔයාලට ටච් වෙච්ච ක්‍රමයේ කරන්න. දැන් හරි. එතකොට මේකත් නේ ඔන්න සමානයි කියලා පෙන්නනවා. වැඩේ හරි. දෙකකට ඇති දෙයක් නැහැ. ඊළඟ හතරවෙනි ගාන බලන්න. එතකොට වීඩියෝ එක නවත්තලා ඔයාලා මේ ගණන් තුන හදන්න try එකක් දීලා තමයි මේ ගාන බලන්න ඕනේ ඈ. හරි ඔයාලා හැදුවා කියලා හිතලා තමයි මම හදන්නේ දැන්. හරි. බලන්න මොකද්ද කියන්නේ ඉස්සල්ලාම මේක ඉස්සල්ලා මේ කියන දේට කලින් රූපේ දිහා චුට්ටක් බලන්න. බලලා අදාළ දත්ත ටික ලකුණු කරන්න. දැන් ඔයාලට පේනවා මේ ABC ත්‍රිකෝණයක් තියෙනවා. මේ පාදේ සමානයිනේ. එතකොට මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක් නෙමෙයි. සමද්විපාද ත්‍රිකෝණයක් නේ. සමද්විපාද ත්‍රිකෝණයේ ක්‍රමයක් තියෙනවා. මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට ඉස්සරහින් තියෙන කෝණ සමානයි.
එහෙනම් මේ පාදේ සමානයි මේ පාදේ ඉස්සරහින් තියෙන මේ කෝණය මේ පාදේ ඉස්සරහින් තියෙන්නේ මේ කෝණය. මේ කෝණය සමානයි. එහෙනම් අපිට ඒවා ලකුණු කරගන්න පුළුවන් නේ. මේක ඉස්සරහින් තියෙන මේ කෝණය මේ කෝණයට මේක ඉස්සරහින් තියෙන මේ කෝණය. මේ කෝණය සමානයි. ඒත් එක්කම අපිට මේ ත්‍රිකෝණේ පැත්තෙන් හිතන්නත් පුළුවන් නේ. BDC. මේ ත්‍රිකෝණේ පැත්තේ හිතුවොත් මේ පාදේ ඒත් සමානයි. එහෙනම් මේ පාදේ ඉස්සරහින් තියෙන කෝණය මේක. එහෙනම් මේ කෝණයට මේ පාදේ ඉස්සරහින් තියෙන කෝණය මේක. මේ කෝණය සමානයි. මේකට මේක සමානයි. මේ සම්පූර්ණ කොටට මේ සම්පූර්ණ කොටේ සමානයි. ඔය විදිහට දත්ත ටික මූලික දත්ත ටික ඉස්සලා දාගන්න. අය මුකුත් නැහැනේ දත්ත. හරි දැන් අපි යන් ගානට. පළවෙනි එකේ කියනවා ABD. මෙන්න මේ කෝණය ACD මේ කෝණයට. මේ ත්‍රිකෝණය අංග සම කරන්න කියලා තමයි කියන්නේ. හරි. ලියමු අපි ඉස්සලම සැලකීමෙන් කියලා ලියමු. ADD කෝණය හා ACD කෝණ සැලකීමෙන්. ඔන්න සැලකීමෙන් කියලා ලියුවා. දැන් අංග සම කරන්න බලන්න. මේ ත්‍රිකෝණයේ ඔන්න පාදයකුයි සමානයි. තව පාදයකුයි සමානයි. තව මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් මේ බලන්න. දැන් මෙතන මේ සම්පූර්ණ කෝණයට මේ සම්පූර්ණ කෝණය සමානයි. දැන් මේ සම්පූර්ණ කෝණයේ අංශක අපි හිතමු 80ක් කියලා ගත්තොත් මේ සම්පූර්ණ කෝණයේ අංශක 80ක් කියලා ගන්නවා. මේ චූටි කෝණයේ අංශක 20ක් කියලා ගත්තොත් මේක 20ක් කියලා ගත්තොත් මේ 80න් 20ක් ගියහම මෙතන මේ කීයද 60ක් ඉතුරු වෙනවනේ. මේ පැත්තෙත් එහෙම තමයි බලන්න. මේ සම්පූර්ණ කෝණය 80ක් කියලා ගත්තොත් මේ චූටි කෝණය 20ක් කියලා ගත්තොත් 80 මේ සම්පූර්ණයෙන් 80නේ 80න් 20ක් මෙතන ගියාට 40ක් මෙතන ඉතුරු වෙන්නේ. එහෙනම් මෙන්න මේ කෝණෙත් සමාන වෙනවනේ. මේ කෝණේ සමාන වෙනවා. හරි. එළිම එහෙනම් දැන් අංග සම වෙලා ඉවරයි මේ. පාද දෙකයි අන්තර්ගත කෝණය. වැඩේ හරි. එහෙනම් කෙලිම ලියමු. මේකේ මේ AB පාදය මේ පැත්තේ AC පාදය දීලා තියෙනවා. දී ඇත. ඊට පස්සේ මේ කෝණය ABD කෝණය. මේ පැත්තේ ACD. ඒක කෙලින්ම දීලා නැහැනේ. අපි මේ අර සමපාද ත්‍රිකෝණයෙන් ගත්තේ එහෙනම් ලියන්න. ABC හා BDC සම ද්විපාද ත්‍රිකෝණ නිසා මේ දෙක සම ද්විපාද ත්‍රිකෝණ නිසානේ ගත්තේ අපි නේද මේක. එලිමර තර්ක කරලා ගත්තානේ. එතන මේ අර ප්‍රත්‍යක්ෂ කේස් එකකුත් තියෙනවා ඕන්න. ප්‍රත්‍යක්ෂ කියලා වරහන් ඇතුලේ ඕනනම් එහෙම දාන්නත් පුළුවන්. ප්‍රත්‍යක්ෂ කියලා එහෙම දාන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මේ පාදේ BD පාදේ මේ පැත්තේ ගත්තොත් DC පාදේ. ඒක දී ඇත. හරි නේද? පාද දෙකයි අන්තර්ගත කෝණේ. හරි වැඩි හරි. ඒතර අන්තර්ගත කෝණේ වෙන්න ඕනේ. ලියන්න. එම නිසා ADD ත්‍රිකෝණය අංග සමයි ACD ත්‍රිකෝණය මොන අවස්ථාවේදද? පාවස්ථාවේ වැඩි හරි. දෙවෙනි ගානට යන රෝම ඉලක්කම් දෙක BAE මේ සම්පූර්ණ ත්‍රිකෝණය CAE මේ සම්පූර්ණ ත්‍රිකෝණයට අංග සම කියලා පෙන්නන්න ඕනේ. හරි. ත්‍රිකෝණ දෙක සැලකීමෙන් කියලා ලියමු අපි. BAE ත්‍රිකෝණය හා CAE ත්‍රිකෝණ සැලකීමෙන්. එලින්ම අපිට මෙතන තියෙනවා මේ පාදයේ සමානයි කියලා නේ. එලින් මේ ඔන්න එක අංගයක් හරි. ඒත් එක්කම මේ පාදයේ පොදු පාදයේ කියලා ගන්න පුළුවන් අපිට. මේ ත්‍රිකෝණයක් මේ පාදයයි තියෙනවා. මේ ත්‍රිකෝණයක් මේ පාදයයි තියෙනවා. එතකොට මේක මේ කෝණේ සමානයිනේ. එතකොට හැබැයි මේ කෝණේ අපිට ගන්න වෙන්නේ නෑ මෙතන. ඇයි? දැන් මේක තුට්ටක් වෙන් කරලා ඇන්දොත් මෙහෙමනේ තියෙන්නේ. මේකට මේක සමාන වෙනවා. මේක සමාන වෙනවා. මේ කෝණේ තමයි සමාන වෙන්නේ. එතකොට අපිට මේ පාකෝ පාවස්ථාවට ගන්න පුළුවන්. පාද දෙකයි කෝණේ බෑනේ. ඇයි? මේක අන්තර්ගත කෝණේ නෙවෙයි. මේක අන්තර්ගත කෝණ නම් මේ කෝණේ වෙන්න ඕනේ. මේ කෝණේ වෙන්න. ඒ සමාන වෙන්නේ මේකනේ. එහෙනම් පාකෝ පාවස්ථාවටද මේක ගන්න බෑ. මොකද මේ කෝණේ අන්තර්ගත කෝණේ නෙවෙයිනේ.
මේ කෝණයට මේ සම්පූර්ණ කෝණය සමානයිනේ. සමාන වුණාම මේ විදිහට ගන්න බෑ. පැහැදිලිනේ? එහෙනම් අපි චුට්ටක් බලන්න ඕනේ තව මොකක් හරි සමාන කරගන්න පුළුවන්ද කියලා. දැන් කලින් නම් අපි මෙන්න මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණය අංග සම කරානේ. අංග සම කරා. එහෙනම් අපි මේ බලන්න අංග සම කරාට පස්සේ දැන් මෙතන තියෙන ඩබල් ඉර තියෙන පාදේ තියෙනනේ. මේ පාදේ ඉස්සරහින් තියෙන කෝණය මේක. දැන් ඩබල් ඉර පාදේ තියෙනවනේ. මේ පාදේ ඉස්සරහින් තියෙන කෝණය මේක. එහෙනම් මේකට මේක සමානයි කියලා අපිට අනුරූප අංග වලින් ගන්න පුළුවන් නේ. මේකට බලන්න. දැන් මේක අංග සම කරා අපි මේ. අංග සම කරා කියන්නේ එක උඩ එක තියන්න පුළුවන් මේ. මේක මෙහෙම එක උඩ එක තියන්න පුළුවන්. එහෙනම් මේ ඩබල් ඉර තියෙන පාදේ ඉස්සරහින් තියෙන කෝණය මේක. මේ ඩබල් ඉර පාදේ ඉස්සරහින් තියෙන කෝණය මේක. එහෙනම් මේකට මේක සමානයි කියලා අනුරූප අංග වලින් ගන්න පුළුවන්. අනුරූප අංග වලින් ගන්න පුළුවන්. එහෙනම් ඒක ගන්න පුළුවන් නේ. හරිනේ දැන්. මේකට මේක සමාන වැඩේ හරි මේ. පාද දෙකයි අන්තර්ගත කෝණය. පාද දෙකයි අන්තර්ගත කෝණය. වැඩේ හරි. එහෙනම් කෙලෙම්ම ලියමු අපි ඒක. මේ පාදේ මේ පාදේ. AB මේ පැත්තේ AC. ඊට පස්සේ මේ කොණ්ඩ මේ කොණනේ. ඒක දීලා තියෙනවා නේ. D8 කියලා දාන්න. D8. මේ කොණ්ඩ මේ කොණේ. BAE සමාන මේ පැත්තේ CAE. ඒක දීලා තිබ්බේ නෑ. අපි ගත්තේ අනුරූප අංග වලින්නේ. මේ දෙක අංග සම වුණා. ඒක අනුරූප අංග වල. එහෙනම් අපි ලියමු. ලියමු. ABD අංග සම වුණා. ACD අංග සම කියලා පෙන්වුවානේ. මේකේ අනුරූප අංග වලින් තමයි ගත්තේ. අනුරූප අංග. ඒක අනුරූප අංග වලින් තමයි ගත්තේ. වැඩේ හරි. ඊට පස්සේ මේ පාදයට මේක පොදු පාදනේ. මේක ගත්තා ඉතින් මේක ගත්තා. එහෙනම් AE සමානයි AE. පොදු පාදේ. හරිනේ. කෝණ දෙක පාද දෙක අන්තර්ගත කෝණය. පාද දෙක අන්තර්ගත කෝණය සමානයි. ඒ නිසා BAE ත්‍රිකෝණය අංග සමයි CAE ත්‍රිකෝණය මොන අවස්ථාවේදද? පා අවස්ථාවේ තමයි අංග සම වෙන්නේ. ඔන්න ත්‍රිකෝණ දෙක අංග සමයි. වැඩේ අහවරයි. රෝමිලකන් 3. රෝමිලකන් 3 කියනවා AE සමාන AEA BC ලම්බ බව. AE කියන්නේ මේ රේඛාව, BC කියන්නේ මේ රේඛාව. මෙන්න මේ රේඛාවට ලම්බක බව පෙන්වන්න කියන්නේ. දැන් ඔයාලා දන්නවා ලම්බ කියන්නේ මොකක්ද කියලා. එතන අර හම් වෙන කෝණය අංශක 90යි කියලා පෙන්වනවා හරි. මේ කෝණේ හරි මේ කෝණේ හරි අංශක 90 කියලා පෙන්වනවා හරිනේ. දැන් ඔයාලා දන්නවා තර්කයෙන් මේ කෝණේ සමානයිනේ. ඇයි අපි අංග සම කරන්නේ මේ? මේ ත්‍රිකෝණේ අංග සම කරා. එහෙනම් මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණය මේක. මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණය මේක. එහෙනම් මේ කෝණේ සමානයිනේ. සමානයි. එහෙනම් අපි ඒක ලියමු. රෝමිලකන් 3 ලියමු. BEA සමානයි CEA. හේතුව මොකද්ද? අනුරූපාංග වලින් සමාන. ඒක මන් ලියන්නම් xy ගනිමු කියලා. xy ගනිමු කියලා ලියන්න. හරි දැන් එතකොට මේකත් x මේකත් x. x එකතු කරාම 2x වෙනවනේ. එහෙනම් 2x සමාන දැන් මේ කොන් දෙක එකතු 180යිනේ. ඒක මෙතන සරල රේඛාවක් තියෙනවා. එහෙනම් 2x සමාන 180යි. දෙවැත්තම දෙකෙන් බෙදන්න. x සමානයි අංශක 90යිනේ. 90. ඒ කියන්නේ මේ කෝණ දෙකම අංශක 90ක් ලියන්න. එම නිසා BEA හා CEA අංශක 90කි. එම නිසා AE මේක ලම්බක. AE හා BC ලම්බ ඔච්චරයි. හරි දැක්කනේ. එතකොට මේ වෙනකන් හදපු මේ ගණන් ටික ඔක්කොම සුපිරි ගණන් ටිකක් ඈ. මේම ගණන් ටික. දැන් ඔයාලා ටිකක් මේක නිකන් අර ටිකක් අර නිකන් තේරෙනවා නොතේරෙනවා වගේ චුට්ටක් තියනවා නේද? නිකන් අර වැඩේ වෙන්න ඕන කොහොමද නිකන් මේ වගේ වැඩක් තමයි වෙන්න ඕන කියන එක තේරෙනව නේද? චුට්ටක් ටික ක්ලික් කරලා නේ තියෙනවා. දැන් තමයි නියම කොටස. දැන් මෙතනින් එහාට නවත්තන්න එපා. තව අපි ගණන් ටිකක් සුපිරි සෙට් එකක් හදනවා. මේක හදලා ඒ හදපු ගණන් ටික ආයෙ නැවත හදන්න. ඒ හදපු ටිකම ආයෙ නැවත හදන්න. ඒක හොඳට හදලා
ප්‍රැක්ටිස් වෙලා තමයි ඉස්සරහට යන්න ඕන. ඉස්සරහට අපේ අර පේපරේ සාමාන්‍ය පෙළ පේපරේ සාධන ගණන් තියෙනවා. ඒ සාධන ටික අනිවාර්යයෙන්ම හදන්න පුළුවන් වෙනවා. තව ප්‍රමේයන් මේ ඉගෙන ගන්න කියන්නේ ජ්‍යාමිති ප්‍රමේයන් ටික ඕනේ. මේක තමයි මේ හරියටම ඕනේ. හරි. එහෙනම් මේක බලන්න වීඩියෝ එක නවත්තලා චුට්ටක් බලන්න හදන්න try එකක් දෙන්න. ඔයාලා හදුවා කියලා හිතලා තමයි මම හදන්නේ ඈ. මේක කියනවා රෝම ඉලක්කම් 1 by සමානයි cx කියලා කියනවා. හා by කියන්නේ මේ රේඛාවනේ. හා ඒක සමානයි cx. හා cx කියන්නේ මේක. හා ඒක මේකට සමානයි. ab සමාන ac බව පෙන්නන්න කියනවා. ab සමානයි ac. මේ පාදය මේ පාදයට සමාන බව පෙන්නන්න කියනවා. හරි. කොහොමද අපි ඒක පෙන්නන්නේ? බලන්න. අපි එතන මේ පාදයට මේ පාදේ සමානයි කියලා බලන්න කොහොමද පෙන්නන්නේ? දැන් මෙතන මේ මැදින් ඉරක් ගහලත් නෑනේ. ඉරක් ගහලා තිබ්බනම් මොකක් හරි මේක මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය අංග සම කරලා මොකක් හරි කරන්න තිබ්බා. හැබැයි මේ එහෙම කරලත් නෑනේ. චුට්ටක් ඔයාලට මතකද සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය? මේ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය. සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය නම් කිව්වේ මෙහෙම. සමාන පාද වලට ඉස්සරහින් තියෙන කෝණ සමාන වෙනවා. විලෝමයේ මොකද්ද කිව්වේ? ත්‍රිකෝණයක කෝණ දෙකක් මේ දෙක එක සමාන වෙනවා නම් කෝණ දෙකට ඉස්සරහින් තියෙන පාද දෙක සමාන වෙනවනේ. එහෙනම් අපි දැන් මේකට මේක සමාන කරන්න ඕනේ. මේ කෝණයට මේ කෝණේ සමාන කරොත් මොකද? මේ කෝණයට මේ කෝණේ සමාන කරොත් විලෝමයෙන් අපිට ඉස්සරහ තියෙන මේකට ඉස්සරහින් තියෙන මේකට ඉස්සරහින් තියෙන මේ පාදෙට මේ පාදේ සමාන කියලා ගන්න පුළුවන් නේ. එහෙනම් අපි බලමු මේ කෝණයට මේ කෝණේ සමාන කරන්න පුළුවන් කියලා. එතකොට ඒක මොන විදිහටද ගන්න වෙන්නේ? මේ බලන්න. දැන් මේ මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා මේ BCY මෙන්න මේ ත්‍රිකෝණයයි CBX මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයයි අංග සම කරොත් අනුරූප අංග වලින් අපිට මේ කෝණයයි මේ කෝණේ සමාන කරන්න පුළුවන් නේ. අනුරූප අංග වලින් පුළුවන්. අපි බලමු මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. හරි. දැන් එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. මේකත් ඍජුකෝණී ත්‍රිකෝණයක් මේකත් ඍජුකෝණී ත්‍රිකෝණයක්. කර්ණප අවස්ථාව දාන්න චුට්ටක් බලමු. පුළුවන් ද කියලා බලමු. කර්ණප අවස්ථාවේ මොකද්ද කිව්වේ? ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදේ කර්ණය. මේකේ කර්ණය මේකනේ. මේකේ කර්ණයත් මේකනේ. කර්ණය සමානයි. කර්ණය සමානයි. ඒත් එක්කම තවත් පාදයක් සමාන වෙන්න ඕන කියලා කිව්වනේ. හරිනේ. මේ ත්‍රිකෝණයේ CX පාදේ සමාන. මේ ත්‍රිකෝණයේ මේ BY පාදේ සමාන. මෙතන දීලා තියෙනවා. එහෙනම් හරි. කර්ණය සහ තවත් පාදයක් සමාන. එහෙනම් කර්ණප අවස්ථාවේදී මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. ඒක ලියමු එහෙනම්. BCX හා BCY ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් කියලා අරගෙන කෙලින්ම මේ BC පාදේ BC මේකේ මේ කෝණයේ කර්ණය මේක මේ කෝණයේ කර්ණය මේක. එහෙනම් BC දෙකටම අයිති පොදු පාදයක්. එහෙනම් BC පාදයේ සමාන BC පාදය. පොදු පාදය. ඒත් එක්කම මේ පැත්තේ CX පාදයනේ. CX පාදයනේ. CX පාදේ මේ පැත්තේ ගත්තොත් BY පාදේ. BY පාදේ. සමාන එක D ඇත. හරිනේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක තුනක් කර්ණය සහ තවත් පාදයක් වැඩි හරි එහෙනම් ලියන්න පුළුවන්. එම නිසා BCX ත්‍රිකෝණය අංග සමයි BCY ත්‍රිකෝණය මොකක්ද? කර්ණ පාවස්ථාවේ තමයි අංග සමුනේ. අංග සමුනාට පස්සේ අනුරූප අංග සමාන වෙනවනේ. මේ බලන්න. දැන් මේ මෙතන මේ ඩබල් එක තියෙන පාදේ ඉස්සරහින් තියෙන ඩබල් ඉර තියෙන පාදේ මේකනේ. ඒකට ඉස්සරහින් තියෙන කෝණේ මේක. සම්පූර්ණ මේ කෝණය. මේ පැත්තෙන් ගත්තොත් මේ ඩබල් ඉර තියෙන පාදේ මේක. ඒ පාදේ ඉස්සරහින් තියෙන කෝණේ මේක. එහෙනම් මේ කෝණයට මේ කෝණේ සමානයි නේ. හැම ගන්න පුළුවන්. දැන් අපිට ලියන්න පුළුවන්. ABC කෝණේ සමාන මේ පැත්තට BCA නැත්නම් ACB. සමාන මොකද්ද හේතුව? අනුරූපාංග. හරිනේ. දැන් මොන මේ කොණේ සමානයි කියලා පෙන්නනවා. සම ද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමේ. සමාන කෝණවල ඉස්සරහින් තියෙන පාද මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒක දාමු එහෙනම් කෙලින්ම අපි. කියනකොට එම නිසා AB සමානයි AC. මොකද්ද හේතුව? සම ද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමේ. නැත්නම් සම ද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයත් ඒ විලෝමේ ලිව්වත් හරි.
ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් කෝණ දෙක ඉස්සෙන් තියෙන පාද දෙක සමානයි. මම කෙලින්ම ලියලා දානවා ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය මේ. සම ද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය. විලෝමයට අනුව තමයි සමාන වැඩේ හරි. ඒත් එකම කියනවා XBC YCB හරිනේ මේකට මේක සමානයි කියලා පෙන්වන්න කියන්නේ ඊළඟට. ඒක ඉතින් අපි සමානයි කියලා පෙන්වුවානේ. එතන සමාන කියලා පෙන්වුවා. මේක එනං ගෙලින්ම ලියලා දාන්න පුළුවන් අනුරූපාංග වලින් මේක අංග සම කරානේ. අංග සම කරාට පස්සේ අනුරූපාංග වලින් සමාන. එහෙනම් දැන් ABC කියන්නේ ඉතින් XBC ම තමයි. ACB කියන්නේ ඉතින් YCB ම. නම් ලියන්න පුළුවන්. ඒ නිසා XBC සමානයි YCB. මොකද්ද අනුරූපාංග වලින් වැඩේ හරි ගොඩ. හරි. නොට් එකක් දාගන්න. හරි. බලන්න. 6 වෙනි ගාන. ඒතර වීඩියෝ එක නවත්තලා මේ හදන්න පටන් ගන්න. හරි. ඉස්සලම කියනවා ABCD ඍජුකෝණාශ්‍රයක් කියලා කියනවා. ඍජුකෝණාශ්‍රයක් නම් මොකද වෙන්නේ? ඍජුකෝණාශ්‍රයක ලක්ෂණ ටික මේකේ දාගන්න. සම්මුඛ පාද දිගින් සමානයි. මේ පාදයට මේ පාදය සමානයි. ඒත් එක මේ පාදේ සමානයි. ඒත් එකම සම්මුඛ පාද සමාන්තරත් වෙනවා නේ. මේකට මේක සමාන්තරයි. මේකට මේක සමාන්තරයි. නේද? ඔයාලා ඍජුකෝණාශ්‍රයක මේ සම්මුඛ පාද සමානයි කියලා විතරක් සමහර අය අහලා ඇති. සමාන විතරක් නෙවෙයි සම්මුඛ පාද සමාන්තරත් වෙනවනේ. මේක එක්තරා විදිහක සමාන්තරාශ්‍රයක් ඍජුකෝණාශ්‍රය කියලා කියන්නේ. සම්මුඛ පාද සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. හරි. දැන් යන්න AXD මේ ත්‍රිකෝණයයි BYC මේ ත්‍රිකෝණය අංග සම කරන්න කියලා තමයි කියන්නේ. හරි. අපි බලමු. ලියමු අපි. ඉස්සලම් බලමු කර්ණපා අවස්ථාවේදී අංග සම කරන්න පුළුවන්ද කියලා. මොකද මේකත් ත්‍රිකෝණ ත්‍රිකෝණයක් නේ. මේක අණු වෙන මේකත් අණු වෙනවනේ. බලමු. කර්ණය නම් සමානයි නේ. මේක ඉස්සෙන් තියෙන පාදේ මේක කර්ණය. මේක ඉස්සෙන් තියෙන පාදේ මේක කර්ණය නම් සමානයි. තවත් මොකක් හරි පාදයක් සමාන කරන්න පුළුවන්ද කියලා බලන්න. බෑනේ. අය මුකුත් පාද සමාන කරන්න බෑනේ. එහෙනම් කර්ණපා අවස්ථාව එන්නේ නැහැ. දැන් බලන්න. කෝණයක් හරි පාදයක් හරි. කෝණයකුත් හරි පාදයකුත් හරි. එහෙනම් එක්ක තව කෝණයක් සමාන කරන්න ඕන නැත්නම් තව පාදයක් සමාන කරන්න ඕන. හරි. දැන් මේකට මේක සමාන්තරයිනේ. එහෙනම් සමාන්තර පාද දෙකක් දැකපු ගමන් මතක් වෙන්න ඕන මොනවාද? ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. අපිට මෙහෙම එකක් ගන්න පුළුවන් මේ. මෙහෙම ගිහිල්ලා Z අගුරනේ. Z අගුර මේ මොකද්ද? ඒකාන්තර කෝණ. එහෙනම් මේ කෝණයට මේ කෝණේ සමානයි කියලා කෙලින්ම ගන්න පුළුවන්. හරිනේ දැන් එතකොට මේ කෝණ දෙකයි පාදේ. පාදේ තියෙන්නේ ඍජුකෝණ ඉස්සරහයි. පාදේ තියෙන්නේ ඍජුකෝණ ඉස්සරහයි. වැඩේ හරි. කෝපා අවස්ථාවේදී අංග සම කරහයි. ලියමු අපි. ලියමු AXD ත්‍රිකෝණය හා BYC ත්‍රිකෝණ සැලකීමෙන් ලියන්න. AXD කියන්නේ මේකනේ. AXD මේ ත්‍රිකෝණේ අංග ටික මේ පැත්ත ලියන්න. AXD කෝණය සමාන මේ පැත්තේ ගත්තොත් BYC දීලා තියෙනවා. දී ඇත. ඊට පස්සේ අනිත් කෝණෙත් ලියන්න. ADX කෝණය. කෝණේ සමාන මේ පැත්තේ ගත්තොත් BDY. මේක දීලා තිබෙන්නේ අපි මේ ගත්තනේ සමාන්තර පාද වලින් මොනවාද ඒකාන්තර කෝණ. සමාන්තර පාදයෙන් ලියන්න. AD සමාන්තරයි BC. ඊටසේ පාදේ ලියන්න. AD පාදය මේ පැත්තේ ගත්තොත් BC පාදය. ඒක දීලා දී ඇත. කියන්නේ ඍජුකෝණාශ්‍රය කියලා දීලා තිබුණා. එහෙනම් මෙහෙම ගන්නත් පුළුවන් නැත්තම්. ABCD ඍජුකෝණාශ්‍රයක් නිසා. ඍජුකෝණාශ්‍රය නේද? ඍජුකෝණාශ්‍රය මුඛපල් සමාන වෙනවා. එහෙමත් ගන්න පුළුවන්. දැන් හරි කෙලින්ම ලියන්න පුළුවන්. එම නිසා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය මොන අවස්ථාවේද? කෝපා කෝණ දෙකේ පාදේ. කෝපා අවස්ථාවේදී අංග සම. වැඩි හරි. ප්‍රමිලක් මේක ඉවරයි. ප්‍රමිලකන් දෙක x සමාන cy බව. AX කියන්නේ මොකද්ද? AX කියන්නේ මේක.
CY කියන්නේ මේක හරියද? අනුරූප අංග වලින් ගන්න පුළුවන් නේ. දැන් මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණේ අංග සම කරා. මෙතන මේ තියෙන ඩබල් ඉර තියෙන කෝණ ඩිස්ටන්ස් තියෙන පාදේ තමයි මේක. මෙතනත් මේ ඩබල් ඉර තියෙන කෝණ ඩිස්ටන්ස් තියෙන පාදේ තමයි මේක. අනුරූප අංග වලින් කෙලින්ම ගන්න පුළුවන්. එහෙනම් අනුරූප අංග වලින් මේක කෙලින්ම සමානයි කියලා ලියන්න පුළුවන්. එහෙනම් එම නිසා AX සමානයි CY. හේතුව අනුරූප අංග. දැක්කනේ? මුලක්කන් 3. BX සමානයි DY බව. BX කො BX සමානයි DY බව. හා. මේකට මේක සමානයි බවනේ පෙන්වන්නේ කියන්නේ. දැන් අපි ත්‍රිකෝණ දෙක අංග සම කරාට පස්සේ මේ ත්‍රිකෝණේ පැත්තේ මේ පාදේ සමානයි. මේ ත්‍රිකෝණ පැත්තේ මේ පාදේ සමාන වෙනවනේ නේ. මේ අනුරූප අංගනේ. මේ බලන්න. එතන මේ දීලා නැති කෝණ ඩිස්ටන්ස් තියෙන පාදේ මේක. එහෙනම් දීලා නැති කෝණ ඩිස්ටන්ස් තියෙන පාදේ මේක. එහෙනම් මේ පාදයට මේ පාදේ සමාන වෙනවා කියලා අපිට ගන්න පුළුවන් නේ. ඒක අපි චුට්ටක් ලියමු ඉස්සරලා. ලියමු. එහෙනම් XD පාදයට YB සමාන වේ. හේතුව අනුරූප අංග. හරි දැම්මට පුළුවන් නේද මේවා? XD පාදය කොටස් දෙකකට කඩලා ලියන්න පුළුවන් නේ. XY එකතු කිරීම YD නේ කොටස් දෙකකට කඩලා ලියන්න පුළුවන්. මම ඒක කොටස් දෙකකට කඩලා ලියන්නම්. XY එකතු කිරීම YD XY එකතු කිරීම YD නැත්නම් DY කියලා ගන්නත් පුළුවන්. මම DY කියලා ගන්න. මෙතනක් තියෙන DY කියලා නා DY. මේකත් කොටස් දෙකකට කඩන්න පුළුවන් මේ. YX එකතු කිරීම BX. YX එකතු කිරීම BX. දැන් හරි. මේ බලන්න. දැන් මෙතන දැන් මේ බලන්න XY YX කියන දෙකම එකයි නේ. XY YX කියන දෙකම එකයි. මම මේකත් ඕන XY කියලාම දාගන්න. පුළුවන්නේ. XY කියලාම දාගන්න. හරි දැන් බලන්න. මේ දෙකේම XY කියන එක පොදුයි නේ. දෙකේම XY කියන එක පොදුයි. එහෙනම් මට පුළුවන් මේ දෙකම කපලා දාන්න පුළුවන් මේක සම්පූර්ණයෙන් කපලා දාන්න. ඒක මේ වගේ හරියට. 5 එකතු කිරීම දෙක සමානයි. 5 එකතු කිරීම දෙක. දෙපැත්තම එකතු කිරීම දෙක තියෙනවා මේ. මේකට මේ කපලා දාන්න පුළුවන්. 5 සමානයි 5 වෙනවනේ. ඒ වගේ ප්‍රත්‍යක්ෂනේ. එහෙනම් මම කපලා දැම්මට පස්සේ කෙලින්ම ගන්න පුළුවන්. dy සමානයි bx වේ. වැඩේ හරි. මේ කපලා දාපුවම ප්‍රත්‍යක්ෂ කියලා දාන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ නැත්තම් ඒ ප්‍රත්‍යක්ෂ ඕනෙත් නෑ සමීකරණයට අදාළව මම කපලා දාන්න පුළුවන්. හරි වැඩේ හරි. එක 4 3 4. වදික YDC මේ ත්‍රිකෝණය XDA මේ ත්‍රිකෝණ අංග සම. මේකට මේක අංග සම කරන්න කියලා කියන්නේ. හරි. අංග සම කරමු අපි. දැන් ඕනනම් මේක මේ කර්ණපා අවස්ථාවෙන් කරන්න පුළුවන්. මේකත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් මේකත් ත්‍රිකෝණ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණ දෙසෙන් තියෙන පාදේ කර්ණය. මේ කර්ණයට ඉස්සෙන් තියෙන පාදේ මේ කර්ණය සමාන. ඒත් එක්කම අපි කලින් ගත්තා මෙන්න මේ පාදෙට මේ පාදේ සමානයි කියලානේ. කොනට මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණය. කර්ණය සහ තවත් පාදයක්. ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙකම කර්ණය සමානයි තවත් පාදයකුත් සමානයි. එහෙනම් ලියමු. YDC හා XDA ඍජුකෝණී ත්‍රිකෝණ සැලකීමෙන් DC සමානයි AB. D ඇත. නැත්තම් මේ ඍජුකෝණයක් නේ ඍජුකෝණයක් නිසා කියලා එහෙම දාන්නත් පුළුවන්. ඊපස්සේ මේ පාදය AX සමානයි CX CY නේ CY මේ අංග සම කරපු එකේ අනුරූප අංග වලින් ගන්න පුළුවන්. අනුරූප අංගනේ. අනුරූප අංග. දැන් හරිනේ. කර්ණය සහ තවත් පදයක්. එම නිසා YDC ත්‍රිකෝණය අංග සමයි XDA ත්‍රිකෝණය කියලා දාන්න පුළුවන්. මොන අවස්ථාවේද? කර්ණ පාවස්ථාවේදී දාන්න පුළුවන්. වැඩේ ඉවරයි. දැක්කනේ. ඇති දෙයක් නැහැ. හදාගන්න. දැන් ටිකක් අර කලින්ට වඩා ටිකක් තේරෙනවානේ. මෙතන මෙහෙම දෙයක් වෙන්න ඕනේ. මේ පාදේ සමානයි බව පෙන්වනවා නම් මෙහෙම ත්‍රිකෝණ දෙයක් අංග සම කරා නම් වැඩේ හරි. මෙහෙම දෙයක් වෙන්නේ. ඉතින් දැන් චුට්ටක් සාමාන්‍යයෙන් බොහෝ දුරට ඔලුවට ගිහිල්ලානේ තියෙන්නේ. දැන් වැඩේ බය වෙන්න දෙයක් නැහැ. තව ගරන්ටියක් හදද්දී නියමෙටම සෙට් වෙනවා. දැන් ගානේ කියනවා ABCD සමචතුරස්‍රයක් කියලා කියනවා. ABCD. එහෙනම් මේ පාද ඔක්කොම එකිනෙකට සමානයිනේ. පාද ඔක්කොම එකිනෙකට සමානයි. ඒත් එක්කම රූප සටහනේ පේනවා. මේක සමපාද ත්‍රිකෝණයක් බවනේ.
මෙතන x ABX සමපාද ත්‍රිකෝණයක් බව පේනවා. හරි. එතකොට වීඩියෝ එක නවත්තලා ගාන හදන්න පටන් ගන්න. ගාන හදලා ඉවරලා තමයි වීඩියෝ එක බලන්න ඕනේ. හරි. දැන් එතකොට දැන් ඔයාලා හැදුවා කියලා හිතලා තමයි මම හදන්නේ. මේක සමපාද ත්‍රිකෝණයක් නම් අනිවාර්යයෙන්ම අංශක 60යි අංශක 60යි අංශක 60යි කියලා එහෙම එන්න ඕන. හයි 60 ඒවා තුනක් 180 වෙන්නේ. හා. දැන් ඒත් එක්කම දැන් මෙතන අංශක 90යි. එයි මේක සමචතුරස්‍රයක් කියලා කියනවනේ. සමචතුරස්‍රයක කෝණ 4 අංශක 90යි. 90න් 60ක් මෙතනට ගියාට පස්සේ ඉතිරි 30 එන මෙතනනේ. 90න් 60ක් මෙතනට ගියාට පස්සේ ඉතිරි 30 මෙතන. ඒ අදාළ දත්ත ටික දාගන්න. මේකත් අංශක 90. මේකත් අංශක 90. ඔන්න අදාළ දත්ත ටික දාගත්තා. කියනවා AXD හා මෙන්න මේක මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සමබව පෙන්වන්න කියලා කියනවා. හරි අංග සමබව පෙන්වන්න. ඉස්සෙල්ලා මේ ත්‍රිකෝණ දෙක සැලකීමෙන් කියලා ලියමු. AD ත්‍රිකෝණය හා GD ත්‍රිකෝණය සැලකීමෙන්. ඔන්න සැලකීමෙන් කියලා ලිව්වා. දැන් බලන්න සමාන ඒවා ටික මේ පාදේ දැන් මේ ත්‍රිකෝණයේ මේ පාදයට මේ ත්‍රිකෝණය මේ පාදේ සමානයි. මේකට මේක සමානයි. ඒත් එක්කම හරි කෝණය සමානයිනේ. මේක 30 මේකත් 30 වැඩේ හරි. පාද කෝණ පාද අවස්ථාවේ අංග සමානයි. ඇති දෙයක් ඇත්තෙම නැහැ. ඒ කියලා තියෙන දත්ත ටික ලස්සනට ආදේශ කරා නම් ඇතුළත් කරා නම් ඉබේටම වැඩේ එනවනේ. සමාන්තර පාද තිබ්බොත් ඒ කෝණ ටික ලස්සනට අරගෙන වැඩේ ඉවරයි. හරි එහෙනම් ලියමු අපි AXD මේ පැත්තේ මේ පාදය AD පාදය මේ පැත්තේ ගත්තොත් BC පාදය සමානයි D ඇත කියලා එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන් ABCD සමචතුරාස්‍රයක් නිසා එහෙම ලියන්නත් පුළුවන් සමචතුරාස්‍රයක් නිසා මෙහෙම ගත්තේ D ඇත කියලා ලියනට වඩා සමචතුරාස්‍රයක් නිසා කියලා ලියන එක හොඳයි ඒත් එක මේකට මේක සමානයි කෝණය ලියමු අපිනේ BAX කෝණය සමාන මේ පැත්තේ ගත්තොත් CBX සමාන නෙయ్యේ ABX සමපාද ත්‍රිකෝණයක් නිසා සමපාද ත්‍රිකෝණයක් වුණ නිසානේ මේ මෙතන 60යි මෙතන 60යි කියලා ආවේ ඒත් එකම ප්‍රධානංශ 90නේ සමපාද ත්‍රිකෝණයක් හා ABCD සමචතුරාස්‍රයක් නිසානේ මේක සමපාද ත්‍රිකෝණයක් නිසා මෙතන 60 වුණා සමචතුරාස්‍රයක් නිසා 90යි 90න් 60ක් ගියලා 30යි ඒක නිසා තමයි මේක සමාන උනේ ඉහළදී සමාන උනේ ඒත් එක්කම අපිට ගන්න පුළුවන් මේ පාදේ මේ පාදේ සමානයි හරි ඒතර මේ පාදයට මේ පාදේ සමානයි ඒත් එක්කම පාද කෝණ පාද අවස්ථාවේ අංග සම වෙනවා වැඩේ ඉවරයි ඊට පස්සේ කියනවා DXC නේ DXC මෙන්න මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න සමද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ මේ එක්ක පාද දෙක සමාන වෙන්න ඕන කියන එකනේ පාද දෙකක් සමාන වෙන්න ඕන එහෙමත් නැත්නම් කෙලින්ම පාද දෙකක් සමානයි කියලා ගන්න බෑ නම් කෝණ දෙකක් හරි සමාන කරන වැඩේ හරි මේ කෝණ දෙකක් සමාන කරන සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය දැන් මෙතන ගත්තොත් මේ ත්‍රිකෝණේ අංග සම කරානේ නේ මේ පාදයේ තියෙන අංශක 30 කෝණෙ ඉස්සරහයි මේ පාදයක් තියෙන අංශක 30 කෝණෙ ඉස්සරහයි එහෙනම් මොකද්ද මේකට මේක කෙලින්ම සමාන වෙනවා ඇයි ඒ අනුරූපාංගනේ එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් මේ BX සමානයි CX වේ ඇයි අනුරූපාංග දැන් හරිනේ මේ පාදයට මේ පාදේ සමාන දැන් කෙලින්ම සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයයක් සමද්විපාද ත්‍රිකෝණයක් නේ මේ පාදේ සමාන එහෙනම් ලියන්න පුළුවන් එම නිසා DXC සමද්විපාද ත්‍රිකෝණේ වැඩේ ඉවරයි හරි එතකොට වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා පිළිවෙලට වීඩියෝ සීරීස් එක බලන් ඉන්න අංක 5 දක්වා මේ වීඩියෝ එකෙන් තමයි වැදගත්ම වීඩියෝ එක හොඳම සුප්‍රීම ගණන් ටිකක් මේක සාකච්ඡා කරනවා කොහොමද අපි ගණන් වලට ත්‍රිකෝණාංග සාමය කියන එක ඇප්ලයි කරන්නේ ඒ වගේම බොහෝ දේවල් මෙතන අපි කතා කරා එහෙනම් වීඩියෝ එක හොඳයිනේ ලයික් එකක් දාන්න කමෙන්ට් එකකුත් දාන්න channel එක subscribe කරලා තියාගන්න ඒකෙත් එක්කම bell icon එක click කරලා තියාගන්න එතකොට වීඩියෝ එකක් දාපුව ගමන් notification එකක් විදිහට එනවා එහෙනම් මේ තියෙන ගැටලු තියෙනවා මොකක්ද කියලා කමෙන්ට් එකක් විදිහට දාන්න
යාළුවොත් එක්ක ෂෙයා කරගන්න වෙනවා. එහෙනම් හොඳට අධ්‍යයනය කරලා වැඩිද ගොඩ දාගන්න. එහෙනම් ත්‍රිකෝණ අංග සාමය කියන වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟ ඉදිරි පාඩමකින් අමාරු ඉදිරි පාඩමකින් තවත් හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්න. අයබෝවන්.